ගොඩක් අය හිතන්නේ ගේම්ස් කියන්නේ නිකම්ම කාලය කන දෙයක් කියලා. ඒත් කලාව සහ ජීවිතය එකට යා කරන ගේම්ස් තියෙනවා. ඒ අතරින් මයින්ක්‍රාෆ්ට් කියන්නේ මොන වගේ ගේම් එකක්ද? මයින්ක්‍රාෆ්ට් කියන්නේ නිකම්ම ගේම් එකක් නෙවෙයි. ඒක ඔයාලගේ හිතේ තියෙන දේවල් එළියට දාන්න පුළුවන් හිස් කැන්වස් එකක්. මේකදී ඔයාලට ලැබෙන්නේ සරල බ්ලොක්ස්. හැබැයි ඒ බ්ලොක්ස් වලින් ඔයාට හිතන්නවත් බැරි දැවැන්ත නිර්මාණ ගොඩනගන්න පුළුවන්. ඒක හරියට 3D පික්සල් කලාවක් වගේ. අනිත් පැත්තෙන් බැලුවොත් මයින්ක්‍රාෆ්ට් කියන්නේ අපි ජීවිතේ කැඩපතක් වගේ. අපි ගේම් එක පටන් ගන්නේ මුකුත් නැතුව. හිස් අතින් ගස් කපලා, කල් කඩලා, මහන්සි වෙලා තමයි අපි දියුණු වෙන්නේ. හරියට ජීවිතේ අපි බිඳුවෙන් පටන් අරන් ගොඩනගෙනවා වගේ. පළවෙනි රෑ අඳුරට ප්‍රශ්නවලට පයේ හැංගිලා ඉඳලා පස්සේ අපේම කියලා ආරක්ෂිත ලෝකයක් හදාගන්නවා. ජීවිතය වගේම තමයි මේ ගේම් එකෙත් අපිට යන්න ඕනි පාර කවුරුත් කියලා දෙන්නේ නැහැ. රූල්ස් නැහැ. ඔයාට ඕනේ නම් සාමකාමී ගොවියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝක ගවේෂණය කරන රණශූරයෙක් වෙන්න පුළුවන්. ජීවිතේ අරමුණ තීරණය කරන්නේ ඔයාමයි. ඉතින් මයින්ක්‍රාෆ්ට් කියන්නේ නිකම්ම බ්ලොක් තියෙන ගේම් එකක් නෙවෙයි. ඒක කලාවේ නිදහසත් ජීවිතේ අරගලයත් එකට එකතු වුණු අපූර්ව නිර්මාණයක්.